තියෙන්නේ. ඉතින් මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ ප්‍රෙග්නන්සි සමයේ අපිට ඇතිවෙන ගැටලු. ඉතින් ඒක මම කියන්නේ මගේ අත්දැකීම් වලින්. ඉතින් මම ගැන මම මුලින් කියනවා නම් මම මැරි කරේ මට අවුරුදු 35ක් වෙද්දි. ඉතින් මගේ හස්බන්ඩ්ටත් අවුරුදු 35යි. අපි දෙන්න අතර එයා මාස 2කට විතර වගේ තමයි එයා වැඩි වුණා. ඉතින් එහෙම ඒ මැරි කරන්න කලින් ඉතින් ඔයාලා දන්නවා ඉතින් සමාජයෙන් අපිට එන ප්‍රශ්න එන දේවල් ඉතින් සාමාන්‍යයෙන් ඉතින් දන්නවනේ. ඉතින් මට ගොඩක් අය කියලා තිබ්බා කිව්වා මේ බබෙක් හදන්න ටිකක් අමාරු වෙයි කල් ගියොත් ඔහොම කියලා ගොඩක් මම මානසිකවත් මේ පහත් තත්ත්වයක ඉඳි තමයි මම මැරි කරේ. ඉතින් ඒක බොරුවක්මත් නෙමෙයි. බොරුවක් කියන්නේ ඉතින් අපිට අපේ හොඳ කාලයක් තියෙනවානේ. ඉතින් ඒ කාලෙදි මැරි කරන එක හොඳයි. ඉතින් එහෙම අවස්ථාවක් හැමෝටම හම්බ වෙන්නේ නැති නිසා මම ඉතින් කල් ගියේ. ඉතින් කොහොම හරි මම මැරි කරලා මාස 2කින් අපේ චුටි බබා අපි ළඟට ආවා. ඉතින් ඊට පස්සේ ඉතින් අපි අර කාඩ් එක ලියනකොට මගේ කාඩ් එකේ at risk කියලා තමයි මාක් වුනේ. ඒකට පළවෙනිම හේතුව අවුරුදු 35ට වැඩිවීම. ඉතින් ඒක පොඩි රිස්ක් එකක් තිබුණා. ඉතින් ඒත් එක්කම මම චුට්ටක් කෙට්ටුයි. චුට්ටක් නෙවෙයි ඒ දවස්වල ගොඩක්ම කෙට්ටුයි. ඉතින් එතකොට මගේ BMI එක පහළ තිබ්බේ. කියන්නේ උසේ හැටියට තියෙන ඕන බරත් මගේ තිබ්බේ නෑ ඒ වෙලාවේ. ඉතින් ඒකත් එක හේතුවක් වුණා. ඉතින් ඊට පස්සේ ඉතින් කොහොම හරි බර වැඩි කරගන්න ඉතින් කෑම කන්න ඕන ඒ දේවල් ඉතින් කරන්න වුණා. ඉතින් ඒක සාමාන්‍යයෙන් කරන්න ඕන. හැබැයි පළවෙනි මාස 3ේදී ඉතින් ඒක කරන්න මට අමාරුයි. ඉතින් මට කොහොමත් තිබ්බ ප්‍රශ්නේ තමයි කන්න බෑ. මට කන්න පුළුවන්කම තිබ්බේ දවල්ට විතරයි. ඉතින් මට රෑට කන්නත් බෑ. උදේට කන්නත් බෑ. ඉතින් 10 විතර වෙද්දි තමයි මට සාමාන්‍යයෙන් ටිකක් කන්න පුළුවන් වුණේ. ඒකයි දවල්. ඉතින් ඊට පස්සේ මට 4 විතර වෙනකොට ආයෙත් අර කන්න බැරි ගතියක් එහෙම තියෙනවා. ඉතින් ඒක මට මගේ ප්‍රෙග්නන්සි සමයේම තිබුණා. ඒ කියන්නේ මට ඒක දිගටම තිබුණා. ඒක එක ප්‍රශ්නයක් මට ආව. ඉතින් දෙවෙනි එක තමයි මගේ හිමෝග්ලොබින් ලෙවල් එක අර තියෙන්න ඕන ගානටත් වඩා අඩුවෙන් තමයි තිබ්බේ. සාමාන්‍යයෙන් තියෙන්න ඕන ගානටත් වඩා අඩුවෙන් තමයි තිබුණේ. ඉතින් මම දන්නේ නෑ තියෙන්න ඕන ගාන කොච්චරද කියලා. ඉතින් මිස්ලා තමයි කිව්වේ මේ තියෙන්න ඕන ගානටත් වඩා ටිකක් අඩුවෙන් තියෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ මම ඒ ලේක චෙක් කරන වෙලාවේ ඒ කාලය වෙද්දි මගේ මාස 3 හරි ගිහින් තිබුණා. ඊට පස්සේ මට අනිත් විටමින් පෙති මම පටන් ගත්තා. මට දුන්නා. ඊට පස්සේ මම ඒකත් එක්කම තව මාසෙකින් විතර වගේ මගේ ආයෙ ලේ එකක් ගන්න තිබුණා හිමොග්ලොබින් ප්‍රමාණය බලන්න. ඉතින් මං ඒ අතරතුරේ මට ලැබුණ උපදෙස් තමයි පලා වර්ග, ඒ කියන්නේ මැල්ලුම් වර්ග ගොඩක් කන්න කියලා. ඉතින් මං ඇත්තට මේ විදිහටම කරා. ඉතින් මට තව ටිප් එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ. ඒ වෙනුවෙන් මුරුංගා කොළ කෑවහම අපේ හිමොග්ලොබින් ලෙවල් එක හරියට එනවා කියලා මට දැනගන්න හම්බුණා. ඉතින් ඊට පස්සේ මට මතකයි ඒ මාසේ දෙපාරක් මට මුරුංගා කොළ කන්න පුළුවන්කම හම්බුණා. මට හොයාගන්න පුළුවන් වුණා. ඉතින් මම ඒක කෑවා. ඊට පස්සේ ඒකත් එක්ක මගේ විටමින්ස් ගත්තා. ඉතින් එතකොට ඊළඟට මගේ හිමොග්ලොබින් ප්‍රමාණය ඒ තියෙන්න ඕන ලෙවල් එකට ඇවිල්ලා තිබුණා. ඉතින් මුරුංගා කොළ කනකොට ඔයා ඒ වගේ තත්ත්වයක ඉන්නවනම් ඔයා ඒ වගේ තත්ත්වයක ඉන්න කෙනෙක් නම් මුරුංගා කොළ කනකොට අනිවාර්යයෙන්ම වැස්ස දවස්වල කන්න යන්න එපා. ඒක ටිකක් සීතලයි කියලා කියනවා. ඉතින් අවුව දවස්වල ඒක දවල්ට කන්න. ඉතින් කොහොමත් අපි කොළ වර්ග ඒ කාලේට කන්න දවල්ට. ඉතින් දවල්ට කන්න. ඊළඟට අපිට දැන් උණ හෙම්බිරිසාව ඉතින් ඒවත් හැදෙනවනේ ඒ කාලෙ වෙද්දි. ඉතින් ඒ කාලෙ වෙද්දි ඒව එහෙම වුණාම අපි මොකද කරන්න ඕන කියන එක. ඉතින් මට ඉස්සරෝම
මාස 4 විතර වගේ තමයි මේ එහෙම තත්යකට මට මුහුණ දෙන්න උනේ. ඉතින් ඒ වෙද්දි එදා හොඳටම වැස්ස දවසක්. ඉතින් හෙම්බිරිසාව ගතියක් තිබ්බා. ඉතින් මම ඒකට මොකද කරන්න ගියේ නැහැ. ඊට පස්සේ හවස 4 විතර වෙද්දි මට ටිකක් උණ ගතියක් ආවා. ඉතින් මට බයයි මොනවද කරන්න ඕන කියලා. ඉතින් ඒ වෙලාවේ බෙහෙත් ගන්න යන්නත් බෑ. හොඳටම වහිනවා. ඉතින් මම ඒ වෙලාවේ මිස්ටර් කතා කරලා ඇහුවාම එයා කිව්වා මේ පැනඩෝල් පෙති දෙකක් බොන්න කියලා. ඉතින් ඊට පස්සේ මම පැනඩෝල් පෙති දෙකක් නෙවෙයි මම එකයි බීලා පහුවදා මම බෙහෙත් ගන්න ගියා. ඉතින් අන්න ඒ වගේ වෙලාවල් වල කලබල වෙන්නේ නැතුව අපි ඉතින් අපිට අවශ්‍ය උපදෙස් අනුව තමයි වැඩ කරන්න ඕන. අපිට ආවට ගියාට මේ බෙහෙත් ගන්න ඒ දේවල් කරන්න බෑ. එහෙම හොඳ නැහැ. ඉතින් ඒ වගේම තමයි අපිට ඒ කාලෙදි තියෙනවනේ කොන්දේ කැක්කුම. ඉතින් ඒ කොන්දේ කැක්කුමට අපි අනිවාර්යයෙන්ම කරන්න ඕන උණු වතුරෙන් තවා ගන්න එක. ඉතින් එතන අපේ ඉන්න කාට හරි කියලා එහෙම නැත්නම් හස්බන්ඩ් එහෙම හරි කාට හරි කියලා අපිට කරන්න තියෙන දේ තමයි උණු වතුරෙන් කොන්ද තවා ගන්න එක. ඉතින් ඒ හැර කිසිම බාම් වර්ගයක්වත් කිසිම දෙයක් ගන්න හොඳ නැහැ. ඒක කොන්දට නෙමෙයි කොහොමත් සැර වර්ග පර්ෆියුම් එකක්වත් පාවිච්චි කරන්න එපා කියලානේ කියන්නේ. ඉතින් අපි ඒ වයින් අනිවාර්යයෙන්ම වැළකීලා ඉන්න ඕන. කොන්දේ කැක්කුමට කරන්න තියෙන එකම දේ තමයි උණු වතුරෙන් තවන එක. ඒක අපිට මග හරව ගන්න පුළුවන්. ඉතින් ආයේ තියෙන දෙයක් තමයි මේ අපේ අත්පය කකුල් එහෙම චුට්ටක් හිරි වැටෙන ගතියක්, ඉදිමුන් ගතියක් අන්න ඒ වගේත් ඒ කාලෙදී මට තිබුණා. ඉතින් මම ඒකට කරේ ඒත් අර වගේම තමයි තවලා ඉතින් කකුලේ යටම විලිඹ හරියට මම චුට්ටක් බාම් ටිකක් ගාගත්තා. ඒත් හැමදාම වගේ නෙමෙයි ගොඩාක්ම රිදුනොත් විතරයි. ඉතින් ඒ වගේ කරාට ඉතින් කමක් නැහැ. ඒකත් මම ડોක්ටර් කෙනෙක්ගෙන් අහලා තමයි මම ඒකත් කරේ. මගේ අර ග්ලූකෝස් ටෙස්ට් එකක් කරනවානේ අපේ. ඉතින් ඒක නම් නෝමල්. ඉතින් ඒකෙදි මට ප්‍රශ්නයක් වුණේ නැහැ. ඉතින් එතකොට මම ඒ වෙනුවෙන් කරේ මම කවදාකවත් ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ මම කහට තේ බොන්න ගියේ නෑ. ඒකත් මට මේ ડોක්ටර් තමයි කිව්වේ. ඉතින් මං කහට බිව්වෙම නෑ. ඇත්තටම මං බිව්වේ කිරි. ඉතින් කිරිත් එක්ක මේ මෝල්ට් ආහාරයක් තමයි මං බිව්වේ. ඉතින් එතකොට අපිට පුළුවන් අර සීනි මට්ටම පාලනය කරගන්න. මොකද සීනි වැඩි වුණොත් එහෙම ඉතින් ටිකක් අමාරුයි. ඉතින් අපිට කොහොමත් ප්‍රෙග්නන්සි කාලේදී සීනි ප්‍රමාණය ටිකක් වැඩි වෙන්න බලනවා. ඉතින් ඒක නිසා පැණි රස කන එක එහෙම ගොඩක් අඩු කරගන්න ඕන. ඉතින් ඇත්තටම මම ගොඩක් අඩු කරගත්තා. මම ඒ පැත්තෙන් මම හරියට හිටියා. ඉතින් කහට තේ බොන්න එපා කියලා කියන්නේත් අපි අර කැමවල තියෙන මේ හොඳ පෝෂක කොටස් ඒකෙන් විනාශ වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා ඔයාලත් පුළුවන් තරම් ඔයාලා ඒක අඩු කරගන්න බලන්න. ඔයා එහෙම ප්‍රෙග්නන්ට් වෙලා ඉන්න කෙනෙක් නම් මම බබා වෙනුවෙන් තමයි ඒක කරේ. ඒකෙන් ඉතින් අපිටත් ලොකු වාසියකුත් වෙනවනේ. ඉතින් ආයෙත් තමයි මම ඔයාලට එක ෂෙයා කරගන්න ඊළඟ ටිප් එක. ඉතින් අපි මේ වගේ කාලෙදී අපේ වටේ ඉන්න අය අපිට ගොඩාක් උපදෙස් දෙනවා. ඒ වගේම ඒවයේ හොඳ දේවලුත් තියෙනවා නරක දේවලුත් තියෙනවා. ඉතින් මටත් සෑහෙන්න මේ ওই වගේ දේවල් මට මගේ ඔළුවට මගේ කනටත් ආවා ඉතින්. ඉතින් මං ඒ වෙලාවේ ඇත්තටම ලොකුවටම මානසිකව වැටිලා හිටියේ. ඉතින් ඒක හොඳකට කියපු අයත් ඉන්නවා, සමහර අය නරකයට කියපු අයත් ඉන්නවා. ඉතින් අපි කිසිම දවසක ඒ කියන්නේ ප්‍රෙග්නන්ට් සමයේ විතර නෙවෙයි කිසිම දවසක කවුරුත් කියන දේවල් ඔලුවට දාගන්න අවශ්‍ය නැහැ. හැබැයි මමත් ওই මෝඩ වැඩේම කරා. ඉතින් මම ඒවා ඔලුවට දාගෙන මම මානසිකව සෑහෙන්න විඳවුවා. ඉතින් සමහර මිනිස්සු දන්නෙත් නැහැ ඒ කට්ටියත් බබාලා හම්බ වෙච්ච එහෙම අය. ඉතින් එහෙම අය මේ වගේ කෙනෙකුට මේ වගේ දේවල් කියනවාද කියලාවත් හිතාගන්න බැරි, එහෙම කියයිද කියලාවත් හිතාගන්න බැරි දේවල් තමයි. ඉතින් ඒක නිසා කවුරුත් කියන දේවල් ඒ කාලෙට ගණන් ගන්න එපා. ඉතින් ඔයාට හරි කියලා හිතෙන දේ ඔයා කරන්න. ඒ වගේම ડોක්ටර් කියන දේවල් විතරක් කරන්න. ඉතින් ඒ කාලෙදී අපි ගොඩාක් සැහැල්ලුවෙන් සතුටින් ඉන්න ඕන කාලයක්. ඉතින් මං ගැන ගත්තොත් මම ඇත්තටම
මානසිකව පද විඳපු කාලයක් තමයි. මොකද මට මේ එහෙම දැන් ওই මං කියන විදිහට හොඳ දේවල් ගන්න නරක දේවල් අයින් කරන්න එහෙම මේ මට එහෙම තිබුණේ නැහැ. ඉතින් ඒ කාලේදී අපිට ඒවා තේරෙන්නෙත් නැහැ. හිතෙන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා කවුරුත් කියන දේවල් ඔලුවට දාගන්න හොඳ නැහැ. එහෙම දාගත්තොත් අපිටම තමයි අපිට අපේ බබා ගැන බලන්න බැරි වෙනවා. එයාට අපි බඩේදී අපිට කතා කරන්න කියලා කියනවා. එයාට හොඳ දේවල් අපි හැම වෙලාවෙම අපි හිත පිරිසිදු වෙන්න ඕන කියනවා. ඉතින් ඒ කිසිම දෙයක් අපිට අනිත් අය කියන දේවල් ඔලුවේ දාගත්තොත් අපිට කරගන්න බෑ. ඉතින් ඒක නිසා ඒක හොඳටම මතක තියාගන්න. කවුද කියන්නේ? ඒක අපේ පවුලෙම කෙනෙක් වෙන්නත් පුළුවන්, පිට කෙනෙක් වෙන්නත් පුළුවන්. කවුරු කිව්වත් ඕන නැති දේවල් නම් අපිට ඒක ඕනෙම නෑ කියලා හිතන්න පුරුදු වෙන්න ඕන. ඉතින් මට ඒක කරගන්න බැරි වුණා. ඇත්තටම බබා හම්බ වෙනකලුත් මං ඔය මිනිස්සු කියපු දේවල් වලින් මම මානසිකව ගොඩාක් වැටිලා හිටියේ. ඉතින් මේ වීඩියෝ එක බලනවා නම් බබෙක් හම්බ වෙන්න ඉන්න අම්මා කෙනෙක්ගේ හස්බන්ඩ් කෙනෙක්. ඉතින් මං එයාට දෙන විශේෂම උපදේශය තමයි මේ වෙලාවේ තමයි හස්බන්ඩ් කෙනෙක් විදිහට ඔයාගේ ආදරේ ඔයාගේ වයිෆ්ට ඕන වෙන විශේෂම කාලේ. අනිත් වෙලාවෙදී ඔයා ළඟ හිටියත් නැතත් එයාට ඒක දැනෙන්නේ හරිම සංවේදී මේ කාලේ කාන්තාවන්. ඉතින් ඒක නිසා ඔයාගේ ආදරේ උපරිමයෙන් පෙන්වන්න ඕන කාලයක් තමයි මේක. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාගේ වයිෆ්ව ඔයා හොඳට බලාගන්න කියන්නේ දේවල් ගෙනත් දීලා එහෙම සැප සම්පත් දීලා නෙමෙයි වචනේ එයත් එක්ක හැම වෙලාවෙම ඉන්න හැම වෙලාවෙම එයාගේ දුක සැප බෙදා ගන්න එයාට ආදරය කරන්න. මොකද බබාට දැනෙන හැඟීමුත් එන්නේ අම්මට. මොකද බබාට දැන් තාත්තාගේ අත අල්ලන්න ඕන නම් තාත්තත් එක්ක කතා කරන්න හිතෙනවා නම් මං හිතන්නේ ඉතින් මට එහෙම හිතුණා. ඉතින් ඒ වෙලාවේ ඒ ආදරෙත් ඉල්ලන්නේ වයිෆ් ඉල්ලන්නේ හස්බන්ඩ්ගෙන්. එතකොට වයිෆ්ට ආදරේ ඕන වෙලාවෙත් හස්බන්ඩ්ගෙන් ඉල්ලන්නේ. ඉතින් අර කියනවානේ මේ ප්‍රෙග්නන්සි සමයේ දෙන්නෙකුට කන්න ඕන කියලා. ඒ දෙන්නෙකුට කන්න ඕන කියන්නේ අම්මටයි බබාටයි ඒ පෝෂණය වැඩියෙන් ඕන කියන එකනේ. ඒ වගේම තමයි ආදරේ කියන එකත්. ඒ කාලෙදී දෙන්නෙකුට ආදරේ කරන්න ඕන. කලින් ආදරේ කරේ වයිෆ්ට නම් දැන් තමන්ගේ බබාටත් එක්ක වයිෆ්ට ආදරේ දක්වන්න ඕන. ඉතින් ඒක හස්බන්ඩ් කෙනෙක් විදිහට තාත්තා කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් විදිහට අනිවාර්යයෙන්ම ඒක කරන්න ඕනේ. ඉතින් ඒකට මම ගොඩාක් මේ පොඩි ෆයිට් එකකුත් අපි හස්බන්ඩ් එක්ක එහෙම ගියපු කාලයක්. ඉතින් මම ඒ අත්දැකීම තමයි කියන්නේ දෙන්නෙකුට ආදරය කරන්න ඕන. ඉතින් ඒක හොඳට මතක තියාගන්න ඕන. ඉතින් ඒ කාලෙදී වැඩට යනවා එනවා. ඉතින් Tamanටත් අපස්ථා ඇති. හැබැයි වයිෆ්වත් තේරුම් ගන්න ඒ කාලෙදී හස්බන්ඩ් කෙනෙක් විදිහට ඉතින් මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් ඒක කරන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම වයිෆ් ඉතින් හස්බන්ඩ්ව තේරුම් ගන්නත් ඕනේ. ඉතින් එහෙම දේවලුත් තියෙනවා. ගැටලු ඇති කරගන්නේ නැතුව. ඉතින් මේ වගේ දේවල් තමයි ඉතින් අපේ ප්‍රෙග්නන්සි සමයේ අපිට මුහුණ දෙන්න වෙන්නේ. ඉතින් තව දේවල් තියෙනවා. ඉතින් ඒ දේවල් මම තවත් වීඩියෝ එකකින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. වචනකින් හරි අපි ඒ වගේ කෙනෙකුට උදව් කරේ නැතුවට කමන්නේ. හැබැයි එයාව හර්ට් කරන විදිහට දේවල් කරන්න යන්න හොඳ නැහැ. මොකද අපිට ගොඩක් හැමෝටම හැම වෙලාවෙම උදව් කර ඉන්න අපිට බෑ. හැබැයි අපිට ඒ දේ කරන්න බැරි නම් එයාට අපහසුතාවයක් නොවන විදිහට හැසිරෙන්න හරි අපි දැනගන්න ඕන. ඉතින් ඒකත් මම මේ වෙලාවේදී අනිවාර්යෙන් මතක් කරනවා. අපි ගොඩක් වෙලාවට කරේ නෑ, බැලුවේ නෑ, ඒවා කියලා කවුරුත් කියන්නේ නෑ. හැබැයි අපි අර නරකක් වචනකින්වත් නරකක් නොකිය යාගේ හිතට ඉද්දන්නේ නැතුව ඉන්නවා නම් මේ වෙලාවේදී හරිම වටිනවා. මේ වෙලාවේදී හරිම වටිනවා ඒක. තවත් අලුත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්නේ නම් එතකල් සතුටින් පරිස්සමින් ඉන්න. Thank you.